ඝනයක් ගැනනේ මේකේ අහන්නේ. නිසා දෙපැත්තම ඝනයක් බවට පත් කරගත්තා. x ධන y වල ඝනය ප්‍රසාරණය කරන්න අපිට පැස්කල්ගේ ත්‍රිකෝණය පාවිච්චි කරන්න පුළුවන්. තුනේ බලයක් තියෙනවා නම් අපිට පුළුවන් මේ x සහ y වල සංගුණක රටාව මෙන්න මේක ලියන්න. 1යි 3යි 3යි ධන 3යි ධන 3යි 1යි සමානයි 8 ඝනය කියන්නේ 8 වරක් 8 64යි 64 8ක් 512යි නේද 512යි 1331 කියලා දාගෙන මෙන්න පළවෙනි පදේ x එක ගුණ කරනවා x වල තුන්වෙනි බලය. ඊට පස්සේ මේ 3 ගුණ කරනවා x වල දෙවෙනි බලය. පළවෙනි පදය x වල දෙවෙනි බලය. ඊළඟට x වල පළවෙනි බලය x වල බිඳුවෙනි බලය. පළවෙනි පදේ x ඒකේ තුන්වෙනි බලය දෙවෙනි බලය 3 2 1 බිඳුව. ඊට පස්සේ දෙවෙනි පදේ ධන y ගුණ කරනවා මේක මෙතනින් ධන y වල බිඳුවෙනි බලය. බිඳුවෙන් පටන් ගන්න. ධන y වල පළවෙනි බලය y වල දෙවෙනි බලය y වල තුන්වෙනි බලය. දැන් හරි x ධන y වල සම්පූර්ණ ඝනයේ ප්‍රසාරණය තමයි මේ තියෙන්නේ. පොඩක් සුළු කරමු. y වල බිඳුවෙනි බලය 1යි. එකතු කිරීම x වල බිඳුවෙනි බලය 1යි. ඕනම සංඛ්‍යාවක්. ඒ කියන්නේ බිඳුව හැර බිඳුවේ බිඳුවෙනි බලය අර්ථ දැක්වෙන්නේ නැහැ. x වල බිඳුව, 1 බිඳුව, 5 බිඳුව හැම එකකම බිඳුවෙනි බලය 1යි. ඒක ගණිතයේ සංකල්පයක්. ගණිතයේ නීතියක්. x වල බිඳුවෙනි බලය 1යි. එක y වල ගණන් ගුණ වෙනවා 512යි. දැන් අපි කරන්න ඕනේ මෙතනදී මේ x ඝනය ධන y ඝනය උක්ත කරන්න ඕනේ. x ඝනය ධන y ඝනය අපි එක ළඟින් ලියමු. මේ දෙන්නගෙන් අපි මහා පොදු සාධක එළියට ගමු. 3 ගන්න පුළුවන්, එක x එකක් ගන්න පුළුවන්, තව එක y එකක් ගන්න පුළුවන්. එහෙනම් මහා පොදු සාධකේ 3xy ගන්න එළියට. මෙතනින් 3යි xy එළියට ගත්තාම ඉතුරු වෙන්නේ x නේද? ගුණ කරලා බලන්න. ධනයි ධනයි ධන 3යි xy x වලින් ගුණ කරාම 3යි x වර්ගේ y. ධන ලකුණක් නේ එළියට ගත්තනේ. ඒතර මෙතන තියෙන ලකුණ මේනවා මෙතනට ධනයි ධනයි ධන 3යි xy වර්ගෙන් 3යි xy එළියට ගත්තාම 3 ගත්තා x ගත්තා y එකක් ගත්තාම තව මෙතන y එකක් ඉතුරුයි. then මේ xy වෙනුවට ආදේශ කරන්න ඕනේ 15. x ධන y වෙනුවට ආදේශ කරන්න 8. 512 ගොඩක් ඈත හින්දා මම මේ හරින් ලියන්නම් 512ට සමානයි. x ඝනය ධන y ඝනය ධන 15 3 45යි 45 8ක් 360යි. දෙපැත්තෙම 360ක් අඩු කරන්න අපි එකපාරට හිතින් හදමු. දෙපැත්තෙම 360ක් අඩු කරාම මේ 360 කැපිලා යනවා. 512න් 360ක් අඩු කරාම කියනවා. 2යි 11න් 65 152යි නේ. එහෙනම් x ඝනය ධන y ඝනය උත්තරේ වෙන්නේ 152. හොඳ ගණන් මේවා.